Recording in progress. අයිබෝන් ළමයි ඇහෙනව නේද හැමෝටම ඔව් හඳුනන්නේ. ඔව් හොඳයි අපි අද ටොපික් පන්තියක් කරනවා නෙවෙයි ඇත්තටම මේ පන්තිය ගැන පොඩි දැනුවත් කිරීමක් පන්තිය ගැන පොඩි දැනුවත් කිරීමක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතනදී මම මොකද්ද කරන්නේ පන්තියේදී මොනවද කෙරෙන්නේ කියන දේ ගැන ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාලට අපේ ගෲප් එක හරහා බලන්නත් පුළුවන් පහසුවෙන්ම. එතකොට දැන් පන්තියේ මේ වෙනකොට අපේ ළමයි ඉන්නවා මේ සැරේ ලියාපදිංචි වුණ අය මේ පන්තියේ 18 දෙනෙක් ඉන්නවා මේ වෙලාවේ පන්තිට ලියාපදිංචි වුණ අය. ඒ කියන්නේ ජූලි මාසේ විභාගයේ ලියන්න ඉන්න අය ජූලි මාසේ විභාගයේ ලියන්න ඉන්න අය ඔක්කොම 18ක් වගේ ළමයි ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ 18ම මේ වෙලාවේ නෑ පන්තියනේ. මේ වෙලාවේ නෑ 18ම. සමහරක් විට තාම ළමයි දැනුවත් නැහැ. ළමයි දන්නේ නැහැ සමහරක් විට මේ Zoom එකෙන් කරන්න කියලා කිව්වට පන්තිය Zoom app එක ඩවුන්ලෝඩ් කරගෙන නැතුව වෙන්න පුළුවන්. ඒ හින්දා මේ වීඩියෝ එක කෙටියෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඒක ඔයාලට YouTube එකට හෝ Facebook එකට දාලා ඒ link එක ඔයාලගේ group එකට දාන්න බලාපොරොත්තු වෙනවා WhatsApp group එකට. එතකොට ඉක්මනින් තේරුම් අරගෙන මේ පන්ති වලට සහභාගී වෙන්න ඕනේ කොහොමද කියන එක ඔයාලට අදහසක් ගන්න පුළුවන් වේවි. හරි මේ කරන්නේ අපි ටොපික් පන්තිය. ටොපික් කිව්වම පස්සේ ටොපික් එකේ තියෙන ටොපික් 1 කියලා ටොපික් 2 කියලා තියෙනවා. එතකොට ටොපික් 1 කියන එකට අයිති වෙන්නේ ඉල්ගබ් සහ ඊගබ් එක. ටොපික් 1 එකට අයිති වෙන්නේ ඉල්ගබ් සහ ඊගබ් කියන එක. හොඳයි. එතකොට මේකෙදි ටොපික් 1 එකට සාමාන්‍යයෙන් අපිට ඔය වීසා මාරු කරගන්න වගේ දේවල්. කොරියාවට ඇවිල්ලා නම් ඉන්නේ. කොරියාවට ඇවිල්ලා ඉන්න කෙනෙකුට වීසා මාරු කරගන්න වගේ දේවල් අවශ්‍යතාවයන් තියෙනවානේ. අන්න එතකොට මේ ටොපික් 1 එක සමත් වුණා නම් ඇති. පේපර් දෙකයි තියෙන්නේ. ලිසනින් සහ රීඩින් පේපර් දෙකක් කීර්ති පේපර් දෙකක් අපිට තියෙන්නේ. මේ පේපර් දෙකෙන් ලකුණු 200න් 140ක් ගත්තාම හොඳටම ඇති අපිට වීසා මාරු කරන වැඩේ වගේම මේ වෙනකොට E7 පෝ අරගෙන ඉන්නේ ගෙදර අය ගෙන ගන්න බලාගෙන ඉන්න අයට උනත් ලකුණු 140ක් ගත්තා නම් හොඳටම ඇති. එතකොට ඔන්න ඔයාගේ ඒ අරමුණු වලට ඉලක්ක වලට යන්න අවස්ථාව තියෙනවා. එතකොට අපි මේ පන්තිය Zoom එකෙන් කරන්නේ. ඉතින් ඔයාලා මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නේ Zoom එක හරහා. එතකොට Zoom එකෙන් පන්තියට එනකොට ඔයාලට පුළුවන් ඔයාලගේ නම වෙනස් කරලම එන්න. ගොඩක් වෙලාවට ළමයි ඒ කියන්නේ Zoom එකෙන්ම ඔයාලට නමක් දෙනවා. Zoom එකට ඇතුළු වුණාම Zoom එක හරහාම ඔයාට නමක් දෙනවා. දැන් iPhone කියලා තියෙනවා සමහරක් අයගේ. නැත්නම් Zoom user කියලා තියෙනවා. නැත්නම් Samsung කියලා තියෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි නමක් දෙනවා. ඒ නමක් නැතුව ඇතුල් වෙන්න බෑ. නමක් නැතුව ඇතුල් වෙන්න බෑ. එහෙනම් නමක් හම්බ වෙනවා. එතකොට ඔයාලා එදේ නම ඉඳන් වෙනස් කරගෙන එන්න බලන්න ඊළඟ දවසේ එනකොට. ඔයාගේ නම සම්පූර්ණ නම කියන්නේ සම්පූර්ණ නම නෙවෙයි. අසංකරන් අසංක නුවන් අනුවන් ගයනන් ගයන් ආදි වශයෙන් නම විතරක් දාගෙන Zoom එකෙන් පන්තිට එන්න. එතකොට මම පන්ති කරනකොට ඔයත් එක්ක කතා බහ කරනවා. ඔයාලට පැහැදිලි කරනකොට ඔයාලට ඡේද ප්‍රශ්න කතා කරනකොට listening paper reading paper කරනකොට මං විතරක් කරනවා නෙවෙයි ඔයාලත් කතා කරනවා ඔයාලටත් කියවන්න කියනවා ඔයාලටත් ඡේද ප්‍රශ්න කියවන්න කියනවා ප්‍රශ්න අහනවා ස්පෝකන් පැත්තකුත් අපේ තියෙන ඒ පැත්තත් අපි කරනවා පොඩින් කතා කරන් හුරු කරවීමකුත් පන්ති කරනවා එතකොට ඔයාලට මේ වැඩ ටික කරගන්න නම් ඔයා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනේ Zoom එක හරහා තමයි පන්තියට ඔයාලට සම්බන්ධ වෙන්න තියෙන්නේ එතකොට මේ පන්ති හැමදාම අපි 8:00යි කරන්න බලාපොරොත්තු වෙන්නේ
ඉරිදා රැයට හමාරට. එතකොට මේ පන්ති යනවා ජුනි සහ ජූලි කියන විභාග දෙකට. ජුනි මාසේ මම මගේ මතක හැටියට ලංකාවේ ළමයිට තියෙන ජුනි විභාගයක්. හෝ ජූලි. එතකොට ඒ විභාග වලට තමයි ලංකාවේ ළමයින්ටයි කොරියාවේ ඉන්න ළමයින්ටයි හැමෝටම තමයි මේ පන්තිය යන්නේ. ඉතින් මේ වෙනකොටත් දැනටත් පන්තියක් තව අමතරව යනවා. ඒ පන්තිය හවස 3:00ට තියෙනවා. කොරියන් වෙලාව වෙන හවස 3:00 ලංකාව වෙන දවල් 12ට. එතන ඉන්න ළමයි අන්තිම මොහොතේ සම්බන්ධ වෙච්ච ළමයි ටිකකුත් ඉන්නවා. ඒ කියන්නේ එයාලට මේ අප්‍රේල් විභාගයේ දාගන්න බැරි වුණා. එයාලා ජූලි විභාගයේ තමයි දාන්න ඕනේ. ඒ හින්දා දැන් මේ ගෲප් එකේ 16ක් වුණාට ඒ ළමයි ටිකත් එකතු වුණාම සාමාන්‍ය ළමයි 35ක්වත් වේවි. අමතරව අලුතෙන් තව ළමයි පන්තියට එකතු වුණොත් එහම ළමයි 60ක් විතර වෙයි කියලා හිතනවා. එතකොට අපිට තව කල් තියෙනවා ජූලි මාස විභාගයට අයදුම් කරන්න. ඒක තියෙන්නේ ජූලි මාසේ අයදුම් කරන එක ලබන මාසේ 12 වෙනිදා වගේ ඉඳන් තමයි මගේ මතකෙ හැටියට තියෙන්නේ. ඔයාලව අපි හැම එකක්ම දැනුවත් කරන WhatsApp group එක හරහා. එතකොට ඔයාලා group එක බලන්න ඕනේ. group වල ඔයාලා ගොඩක් groups වල ඇති. හැබැයි අපේ වෙබ් එකේ කියන්නේ අපේ පන්තියේ group එක පොඩ්ඩක් බලන්න. ඔයාලා පන්තියට අවිලා තියෙන්නේ මුදල් දීලා පන්තියට ලියාපදිංචි වෙලා ඒ හින්දා අනිත් group වලට වඩා මේ පන්තියේ group එකට මූලිකත්වය දෙන්න කියන එකත් මතක් කරන. එතකොට ඔයාලට දැනුවත් කිරීම කරනවා. දැන් අපි අතන විභාගේ දාන්න තියෙන්නේ කවද්ද? විභාගේ දාන්නේ කොහොමද? විභාගේ දාන පළාත් මොනවද? ඊට පස්සේ ඔයාලා හැමෝම අර පෞද්ගලිකව අපිට වෙන වෙනම ඔයාලට ප්‍රයිවට් මැසේජ් එකක් යවන්නේ නැහැ. පොදුවේ හැම කෙනෙකුටම WhatsApp group එකට තමයි අපි දාන්නේ. එතකොට ඒ group එක හරහා ඔයා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ එහෙම නැත්නම් ඔයාලට සම්බන්ධ වෙන ක්‍රමවේදයක් නැති වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම group එක හරහාම සම්බන්ධ වෙන්න කියන එක මතක් කරනවා. අසංක මේ ගන්නකෝ 9:00ට විතර. එතකොට මේ ඔය කාරණාව මූලිකයි. එතකොට ඔන්න අනිවාර්යයෙන්ම ඔයාලා group එක පොඩ්ඩක් බලන්න කියන එක නැවත සිහිපත් කරනවා. ඒ group එක බලන්න. ඊට පස්සේ කයි කිව්වා වගේම මේ Zoom එකට එනකොට නම වෙනස් කරගෙන එන්න. ඊට පස්සේ දැන් පන්තියට මේ වෙනකොට ඔයාලා ලියාපදිංචි වෙලා ඉන්නේ. එතකොට ලංකාවේ ඉන්න ළමයිනුත් ගොඩක් මේ වෙලාවේ මේ සැරේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරනවා සැප්තැම්බර් ඉන්ටේක් එකට. ඒ ළමයිනුත් ගොඩ දෙනෙක් මේ පන්තියේ තියෙනවා. හවස 3:00 පන්තියේ තියෙනවා. එතකොට එයාලට නම් අවුරුද්දක්ම අපි නොමිලේ කරනවා ක්ලාස් එක. එතකොට එයාලත් මේ පන්තියට සමහරක් විට එන්න ඉඩ තියෙනවා. නැත්තම් ජූලි එක ඉවරුනාන් පස්සේ අලුත් පන්තියකට එයාලව නැවත එකතු කරන්නත් ඉඩ තියෙනවා. එතකොට මේ පන්තියේ ඔයාලගේ විවිධ දැනුම් මට්ටමේ පිරිසක් ඉන්නේ. භාෂාවේ කොරියානු භාෂාව සම්බන්ධ ව්‍යාකරණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වචන පිළිබඳ දැනුම වෙන්න පුළුවන්. කියවන එක අහලත් හැදිරි කරගන්න එක තේරුම් ගන්න එකේ ඉඳන්ම ගත්තාම ඔයාලගේ දැනුම මට්ටම් විවිධයි. එතකොට අපි හැම කෙනෙක්ම අපි පෞද්ගලික තනි කෙනෙක් හැටියට හිතන්නේ නැතුව ඔක්කොම සමූහයක් හැටියට හැමෝම විභාගයේ සමත් වෙන්න ඕනි කියන තැන ඉඳගෙන වැඩ කරමු. එතකොට එතනදී මම පන්තිය කරනකොට ඔයාලට කියවන්න කියනවා. ඡේද ප්‍රශ්න ඔයාලට දෙනවා කියවන්න කියනවා. ඔයාලා එතකොට කතා කරන්න ඕනේ. ඔයාලගේ නම කියලා කතා කරනකොට කියවන්න කියනකොට ඔයාලා ඒවා කියවන්න ඕනේ. ඔය කලින් පට සූදානම් වෙලා ඉන්න ඕනේ. පන්තිට එන්න කලින් ඔයාලට මෙන්න මේ පොත හම්බ වෙනවනේ නේ. පොතකෝ. මෙන්න මේ වගේ පොතක් ඕගොල්ලන්ට හම්බ වෙනවානේ. ප්‍රශ්න පත්‍ර පොත මේ වෙනකොට ලැබිලා ඇති. මෙන්න මේ පොත ඔයාලට මේ වෙනකොට ලැබිලා ඇති කියලා මම හිතනවා. මේක තමයි පොත. හරිද? එතකොට මේ පොතේ තියෙන දේවල් ටික ඔයාලා කියවලා පැහැදිලි කරගෙන ඡේද ප්‍රශ්න වලට එහෙම ලෑස්ති වෙන්න ඕනේ. ඒ කියන්නේ පන්තිය වෙලාවේ විතරක් කරන වැඩක් නෙවෙයි කියන එකත් මේ වෙලාවේදී මතක් කරනවා. ආන්දුරනේ ඕක ලැබුණේ මට එක ගන්න පුළුවන් නේද? ඔව් ගන්න පුළුවන්. ඔව්. ඔයා අපේ පන්තියේ ලියාපදිංචි වෙලා දින්නේ නම් මොකද්ද? ඔව් කල්ප නිසා. කල්ප කවද්ද පන්තියට ලියාපදිංචි උනේ? පොඩ ඉන්න ආන්දුරනේ මම බලලා කියන්න. ඔව්. ගිය අඟහරුවාද මට මතක හිටින්න. ගිය අඟහරුවාදා නම් පොත දාලා ඇත්තේ. නැත්තම් අමතක වෙලා නම් මට පොඩ්ඩක් පන්ති ඉවරනම් පස්සේ මතක් කරන්න. මේ මම ඒක බලලා ඔයාලට කියන්න. අපි යවුවන් පස්සේ පොතේ මේ ෆොටෝ එකක් ගහ ගන්නවා පොත දැම්මා කියලා කියන්න. එහෙම ෆොටෝ එකක් නැත්තම් ඔයාගේ දාලා නැහැ මොනවද එවන්න. ලබන සතිය වෙනකොට පොත තිබ්බනම් ඇති ඇත්තටම. අපි අද පන්තියක් කරන එකක් නෙවෙයි. එතකොට මේ මම කිව්වේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ පන්තිය කරනකොට මම
ඔයාලට කියවන්න වෙලාවක් දෙනවා. මම කතා කරන වෙලාවකුත් තියෙනවා. මම ඔයාලට මේ පැහැදිලි කිරීම කරගෙන ඡේද ප්‍රශ්න කරගෙන යනකොට පැහැදිලි කිරීම අර මේවා කරනකොට ඔයාලා නිකන් ඉන්නවනේ. ඒ කියන්නේ ඔයාලා කතා කරන්නේ නැහැ. ස්ටේ කරන අය මෙන්න ඔය වගේ වෙලාවල. ඔයාලා ඔය පන්ති වගේ අරු ගන්නද පන්තිරු මම පන්ති ඔයා ගන්නද මොන ඔය වගේ වෙලා බෑ. රෙකෝඩ් දාලා මම රෙකෝඩ් එක දෙනවා. ඔයාලා වෙනම රෙකෝඩ් කරන්න ඕනේ නැහැ. මේ වෙබ්සයිට් එකේ වීඩියෝ ටික බලන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා රෙකෝඩ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ හරි. එතකොට මේ ඒ විදිහට කතා කරනවා නම් ඔයාලා මයික් එක මියුට් කරගෙන කතා කරන්න ඕනේ. නැත්නම් පන්තිර එක බාධාවක් වෙනවා. ඒකට හේතුව මේ හැම පාඩමක්ම අපි රෙකෝඩ් කරනවා. නැවත අපේ වෙබ් එක හරහා ඔයාලට බලන්න දෙනවා. හරිද? ඒ නිසා ඔන්න ඔය කාරණා මතක් කරන ගමන් අපි මම අද මේ අත්තන පන්තියක්වත් එහෙම එකක්වත් නෙවෙයි කරන්න වල පොඩි දැනුවත් කිරීමක් විතරයි කරන්නේ. හැමදාම 8:30ට පන්තිය කරනවා. යම් විදිහකින් 8:30ට පන්ති කරන්න බැරි නම් මම ගොඩක් වෙලාවට කලින් දැනුවත් කිරීමක් කරනවා. ඇත්තටම මට හදිස්සියෙමවත් එහෙම බැරිනොත් එහෙම අන්තිම මොහොතේ මම ඒත් කියනවා. එතකොට වෙලාව පොඩක් වෙනස් වෙන්න පුළුවන්. අපි දැන් ලබන මාසේ අපේ කොරියන් විශ්වවිද්‍යාලයයි ලංකාවේ විශ්වවිද්‍යාලය සහ ඉස්කෝල කිහිපයක් එක අපේ MOI එකක් අත්සන් කිරීමකුත් තියෙනවා. එතකොට මම ලංකාවට ඒ දවස් ටිකේ සති දෙකකට යනවා. එතකොට වෙලාව පොඩක් වෙනස් වෙවි. ඒක මම ඔයාලව එතකොට දැනුවත් කිරීම කරන්නම්. ඒ හැම එකක්ම ගෲප් එක හරහා කරනවා. ඒකට ඔයාලා ගෲප් එක දිහා බලලා ගෲප් එක බලලා දැනුවත් වෙන්න කියන කාරණාව මේ වෙලාවේ සිහිපත් කරනවා. හොඳයි. ඊට පස්සේ විභාග දානෙවුවා. ටොපික් ID හදන දේවල්. ඊට පස්සේ තව ඔයාලා විශේෂයෙන් දැනුවත් කිරීම කරන දේවල්. ඒ හැම දෙයක්ම අපේ ගෲප් එක කරා තමයි කරන්නේ. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම ගෲප් එක බලන්න කියන එක නැවත නැවත මතක් කරනවා. හොඳයි. ඉතින් ඊට පස්සේ මේ කරන හැම පාඩමක්ම රෙකෝඩ් වෙනවා කියලා මම කිව්වනේ. මේ කරන හැම පාඩමක්ම රෙකෝඩ් වෙනවා. ඒ රෙකෝඩ් කරලා අපි වීඩියෝ ටික දාන්නේ අපේ මෙන්න මේ වෙබ්සයිට් එකට. මෙන්න මේ වෙබ්සයිට් එකට තමයි දාන්නේ. මේක සිංහලෙන්මයි තියෙන්නේ. වෙබ්සයිට් එකේ තියෙනවා www.koreanliveclass.com කියලා. මෙන්න මේ වෙබ් එකට තමයි ඔයාලා එන්න ඕනේ. මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඔයාලට වීඩියෝ පාඩම් ටික බලන්න පුළුවන්. එතකොට මේ වෙබ් එකට මේ වෙලාවේ ආවත් ඔයාලට බලන්න පුළුවන් නිකන් දාලා තියෙන පාඩම් ටික. දැන් මේකේ ගත්තොත් මෙහෙම මෙතන උඩම ලෝගෝ එකත් එක්ක කොරියන් ලයිව් ක්ලාස් කියලා තියෙනවා. පාඨමාලා කොරියානු පොත් අපි කවුද අපි මොනවද කරන්නේ අප අමතන සිංහල මගේ පිටුව ලියාපදිංචි වන්නවා. ඔය විදිහට තියනවානේ. එතකොට ෆෝන් එකේ නම් මේ විදිහ නෙවෙයිනේ පොඩක් වෙනස් කියන එකත් බලන්න ඔයාලා. ෆෝන් එක දැන් උන්නම් අරන් බලන්න වෙබ් එකට ගියොත් එහෙම මේ වගේ ඔක්කොම පේන්නේ නැහැ නේ. ඉතින් කම්පියුටර් ටික ලොකු හින්දා ලොකුවට පේනවා. ඔක්කොම වෙන වෙන වශයෙන් තියෙනවා ටැබ් ටික. හැබැයි ෆෝන් එකට ගියොත් එහෙම වෙබ්සයිට් එක එනවා දකුණු පැත්තේ ඉරි කැලි තුනක් තියෙනවා. ඒක ක්ලික් කරාන් පස්සේ තමයි පාඨමාලා කොරියානු පොත් අපි කවුද අපි මොනවද කරන්නේ වගේ දේවල් පහලට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ පාඨමාලා කියන එක යටට ගියොත් එහෙම අපේ වෙබ් එකේ අපි කරන හැම පාඩමක්ම කොරියාවේ සහ ලංකාවේ ඉන්න හැම කෙනෙකුටම අපි විවිධ මට්ටමේ පාඨමාලා කරනවා. දැන් ගොඩ දෙනෙක් ටොපික් වගේම KIIP ලෙවල් ටෙස්ට් එක කරනවා. එතකොට ලෙවල් ටෙස්ට් එක ගැන අදහසක් එහෙම අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට උනත් මේ වෙබ් එකට ආවහම මේකේ ප්‍රශ්න පත්‍ර කරන පේපර් ටික තියෙනවා. මේ වගේ ප්‍රී බලන්න පුළුවන් පාඩම්. ප්‍රී බලන්න පුළුවන් වල ප්‍රී කියලා ගහලා තියෙනවා. මෙතන මේ බලන්න නිල් පාට වෙලා ප්‍රී කියලා තියෙනවා. ඊට පස්සේ ඒකට අදාළ ව්‍යාකරණ කොටසකුත් මෙතන තියෙනවා. ලොකු ව්‍යාකරණ ප්‍රමාණයක්. ටොපික් එක කරන ඔයාලට මම මේක ප්‍රී නෝමිල්ලේ ඕපන් කරලා දෙනවා. මේ වෙනකොටත් මේ වීඩියෝ ටික බලන පිටසක් ඉන්නවා. එතකොට මේකේ මේ ප්‍රී කියලා ගහලා තියෙන ඔක්කොම නොමිලේ බලන්න පුළුවන්. ඉතින් ඔයාලට ටොපික් එකට සම්බන්ධ වෙන ඔයාලට මේ ඔක්කොම ටික බලන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ වාචික විභාගය කියලා එකකුත් තියෙනවා. මෙවුවා ඔයාලට නම් වැදගත් වෙන්නේ නැහැ. මේක ලෙවල් ටෙස්ට් එකට අදාළ දෙයක් වෙන හින්දා. ඉතින් ඔන්න ඔය වගේ පාඨමාලා ටික මෙතන බලා ගන්න පුළුවන්. ලෙවල් ටෙස්ට් එක විතරක් නෙවෙයි මෙතන ව්‍යාකරණ භාවිතයෙන් කොරියන් ගැන ගමු කියන්නේ ස්පෝකන් කොරියන් ක්ලාස් එකක්. මේකෙත් මෙහෙම ගියාන් පස්සේ ප්‍රී බලන්න පුළුවන් පාඩම් වගේම ඊට පස්සේ මුදල් ගෙවලා ගන්න ඕන පාඨමාලාව පහළ තියෙනවා. ප්‍රී බලන්න පුළුවන් යම් තරමක්. ඊට පස්සේ ඔය දැන් සම්තංගේ KIIP වල තියෙනවා සහේතුන් ප්‍රෝග්‍රෑම් එකේ සම්තංගේ කියලා. සම්තංගේ මේ එක කියන්නේ පාඩම් 16ක් තියෙනවා පොතේ. ඒ පාඩම් 16ෙම එක පාඩමකට ව්‍යාකරණ දෙක ගන්න යනවා. ඒවත් මෙතන මේ විදිහට උගන්වලා තියෙනවා. ඔක්කොම උගන්වන අඩුවක් නැතුව. සංස්කෘතික කොටස ඒ කියන්නේ පාඩම් 16 මාතෘකා යටතේ
මේ විදිහට තියෙනවා මේ වගේ පාඩම් 4ක් වගේ නොමිලේ දීලා තියෙනවා බලන්න. ඉතින් ඔන්න ඔයාලටත් ඔන්න නිකන් ගිහින් බලන්න හැකියාව තියනවා කියන එකයි මම මේ පෙන්නන්නේ. මේ වෙබ් එකට ආවොත් ඔයාලට මොනවද බලන්න පුළුවන්. ඒ වගේම KIIP සාතන්ගේ, KIIP ඕතන්ගේ ටොපික් අපි කලින් කලට මාස 3න් 4න් අලුත් පටන් ගන්න ඉඳලා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මෙතනට ආවොත් එහෙම ටොපික් යටම තියෙන ටොපික් 3-6 ටොපික් 3-6 අවශ්‍යතාවයක් ඇති වෙන ගොඩක් වෙලාවට කොරියාව ස්ටුඩන්ට් විසා ඇවිල්ලා ඉන්න ළමයින්ට එයාලාට ඔය ගෙවන පන්ති ගාස්තු තවදුරට අඩු කරගන්න පුළුවන් ටොපික් ලෙවල් 3-4 වගේ සමත් වුණොත්. එයාලටත් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන විදිහට නොමිලේ ෆ්‍රී ඒ කියන්නේ නොමිලේ බලන්න පුළුවන් පාඩම් ටිකක් මෙතන ලබා දීලා තියෙනවා. ලිසනින් පේපර් එක මෙතන මුලින්ම තියෙනවා. ඉතින් මෙන්න මේවත් බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වෙබ් එකට ඇවිල්ලා තමයි මෙන්න මේ වැඩේ කරන්න ඕනේ කියන එක මතක් කරනවා. ඊට අමතරව මෙතන YouTube එක පේනවත් දැන් ඔයාලට YouTube එකේ ඉන්න පේනවද? පේනවා කියන්නේ නැත්තම් නැහැ කියන්නේ. ඔව් ආමුදුනේ පේනවා. ඔව් හරි. එතකොට දැන් අරක වෙබ්සයිට් එක මේක YouTube එක. මේකටත් මම ගොඩාක් වීඩියෝස් දාලා තියෙනවා. මේ වීඩියෝස් කියන කොටසට ගියොත් එහෙම මම මේ ළඟ දාපුවා නම් ලොකු ව්‍යාකරණ ප්‍රමාණයක් කතා කරන්නේව නෙවෙයි. හැබැයි පහලට ආවන් පස්සේ ගොඩාක් ව්‍යාකරණ තියෙනවා. මම 2006 2007 ඉඳන්ම දාපුවා. 2006 2007 ඉඳන් මේ අවුරුදු 5කට කලින් එව්වා. අවුරුදු 5කට කලින් එව්වා. ඒවා ලොකු ව්‍යාකරණ ප්‍රමාණයක් ඔයාලට තනියම ඉගෙන ගන්න ඕනේ වගේ කියලා හිතනවා නම් පුළුවන් ගිහිලා බලන්න මේ පොදා කියන ව්‍යාකරණය, නංගේ ඔත්තේ කියන ව්‍යාකරණය, ආ ඕ පොයිදා කියන ව්‍යාකරණය, ජීම අප්ෂේදා කියන ව්‍යාකරණය, නන් පරමේ කියන ව්‍යාකරණය, ගීශිප්තා ඔරියොප්තා කියන ව්‍යාකරණ, මදා කියන ව්‍යාකරණ, එල්තේනිකා, නුගුණා නුගුතෙන්ජි නුගුරාදු කියන ව්‍යාකරණ, ඊට පස්සේ ඔන්ජෙතෙන්ජි ඔන්ජෙනා වගේ ව්‍යාකරණ, ඊට පස්සේ ඔල්සීත්තා ඔල්සොප්තා කියන ව්‍යාකරණ ඒ වගේම මේ මිස් කොරියාවේ හිටියේ ඒ කාලේ. ඒතකොට දැන් ලංකාවේ ඉඳන් පන්ති කරන මිස් කෙනෙක්. මේ මිස් එකත් අපි වීඩියෝස් කරලා තියෙනවා. එතකොට ඒ අවුරුදු 6කට කලින් ගත්තපුවා. මේ වගේ මහා විශාල ප්‍රමාණයක් වීඩියෝස් තියෙනවා. මේ අවුරුදු 6කට කලින් දාපුවා. මේවා එකක්වත් ඔයාලට ප්‍රයෝජනවත් නැති දේවල් නෙවෙයි, ප්‍රයෝජනවත් දේවල්. මේ අපේ චොනන් අයියා මගේ ක්‍රියාපද වර්ගීකරණය කියන පොත ගැන මගේ නම හැව්වා මූදියන්සල චොනන් අයියා කරපු පොතක් මේ වීඩියෝ එකක්. ඉතින් මේවත් ඔයාලට බලන්න පුළුවන්. මේ අයියා තමයි මේ පොත ගැන හඳුන්වා දීම කරේ. එතකොට මේ ওই විදිහට ගොඩාක් වීඩියෝස් තියෙනවා. ඒ වගේම මෙතන අවුරුදු 6කට කලින් මම ඇමරිකාවේ ගියපු වෙලාවක ওই ලෝකයේ ක්‍රියාපද සමග ගනුදෙනු වර්ගීකරණය පොත කිරීමේදී මේ භාෂා අපි ගන්න බැරි හඳුන්වා නම් දීමක් කළා. ඒකත් මොනතරම්නම් මේක අපහසුතාවයක් ඇමරිකාවේ ඇති වෙනවද ඉන්න කියලා. මම කරේ ඉතින් පොත ඒ නිසාම හඳුන්වා දීම. තමයි අවුරුදු 6කට කලින්. එතකොට මෙන්න මේ වගේ ගොඩාක් දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හරිද? ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ටොපික් 3-6ට අදාළව අවුරුදු 7කට කලින්. මේ අවුරුදු 7කට කලින් ඉතින් මහා ලොකු අවුරුදු ගාණක්. ඉතින් ඔයාලට මේක ඇතුළට ආවොත් ළමයි නොමිලේ කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා කියන එක තමයි මම මෙතනදී කියන්නේ. ඒ වගේම මේ අවුරුදු 8කට කලින් තමයි මම මේ වචන පොත ඔයාලට හඳුන්වලා දුන්නේ. මේ පොත මම හඳුන්වලා කොරියන් ලයිව් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට පේන ඇති මම ඒ කාලේ කොහොමද හිටියේ කියලා අවුරුදු 8කට කලින්. එතකොට මේ පොත මෙන්න මේ පොත තවමත් මේ පොත මාසෙකට පොත් 10ක් 15ක් නම් අනිවාර්යයෙන්ම ළමයි ගෙන්න ගන්නවා. මේ පොත වචන පොත. ඉතින් මෙන්න මේ පොත මම අවුරුදු 8කට කලින් කරපු මම කියන්නේ මේ පෙන්නන්නේ මේ YouTube channel එකට ආවත් ඔයාලට මගේ පන්තියට ආවා. මෙන්න මේකේ ඇස්සට ගියත් ඔයාලට බලන්න දේවල් ගොඩක් තියෙනවා කියන එකයි මට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඊට පස්සේ ඔය අවුරුදු 8කට කලින් මේ දිගටම මේ බලන්නකෝ මම ටියුට් අරගෙන ඔයාලට වෙන වෙනමම උගන්වලා තියෙනවා. ඒ වගේම අවුරුදු 11කට කලින් තමයි මම මුලින් වීඩියෝස් දාලා තියෙන්නේ. ඉතින් මේවා ඔයාලට ඔන්න බලා ගන්න පුළුවන් මේක YouTube channel එක. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඉගෙන ගන්නවා නම් ඔයාලට දේවල් ගොඩක් තියෙනවා කියන එකයි මම මෙතනදී පෙන්නුවේ. ඔය ටික ඔයාලා කරගන්න. ඉතින් මේ අපි මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් උපරිමයෙන් මම ඔයාලා වෙනුවෙන් කරනවා. ඉතින් ඔයාලට මෙන්න මේ පන්තියේ ඉන්නකොට ඔයාලට පුළුවන් දැන් ඔය මම අවුරුදු 11කට 9කට නේ කලින් ඉඳ කොයිද මේ හදපු මේ පොත ඔයාලට අවශ්‍ය නම් මේ පොත් ගෙන්න ගන්න පුළුවන්. මේ මිස් කෙනෙක් ඉන්නේ මේ කොරියන් මිස් තමයි සම්පූර්ණ කොරියන් වචන රෙකෝඩ් එක කියන්නේ සිංහල තේරුම කියන්නේ මම. මේ පොත් ඕනනම් ඔයාලට ගෙන්න ගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ දැන් ඔය මේ වෙනකොට ලෙවල් ටෙස්ට් එකට ගිහින් ඔයාලා වීඩියෝ බලනවා ඇති ව්‍යාකරණ ටික. ඒකේ ඔයාලට
ව්‍යාකරණ පොතක් නෑ නේද? පොත හැබැයි තියෙනවා. මේ ලෙවල් ටෙස්ට් එකට අදාළ පොත. මේකේ ව්‍යාකරණ ටික තියෙන ඔක්කොම ටයිප් කරලම තියෙනවා. ඕනනම් මේ පොත වලට ගෙන ගන්න පුළුවන්. මේ පොත කොහමදත් ඔයාලට ෆ්‍රී හම්බ වෙනවා. පන්ති ගාස්තු 5085 කියන එක ඇතුළේ. එතකොට මේ අපි හැම ඉරිදාවකම රෑ 8:00ට තමයි පන්තිය කරන්නේ. ඔයාලට එතකොට පන්තිට 8:25 වගේ විතර වෙනකොට මම ලින්ක් එක දානවා, Zoom ලින්ක් එක දානවා. ලින්ක් එක හරහා ඔයාලට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්, සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම තාම කල් තියෙන හින්දා ඔයාගේ තවත් ටොපික් විභාග ලියන්න බලාගෙන ඉන්න කවුරු හරි ඉන්නවනම් දැනුවත් කරන්න. එයාලට සම්බන්ධ වීම හැකියාව තියෙන. ඒ වගේම තමයි මම තව පොඩි සේවාවකුත් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම කොරියාවට ඩීපෝ D2 වලින් ඇවිල්ලා ඉන්න ළමයින්ට ළමයි 50කගෙන් ළමයි 50 දෙනෙක් තෝරාගෙන ඒ 50 දෙනෙකුගෙන් ළමයි 10 දෙනෙකුට අපි නොමිලේ පන්තිය දෙනවා. නොමිලේ ළමයි 10 දෙනෙකුට පන්තිය දෙනවා. ඒක දිනුම් මැදීමක්. අපි ඒක කරන්නේ ලබන මාසේ මේ මාසේ 26 වෙනිදා යොන්නම් විශ්වවිද්‍යාලේ. එතකොට ඔයාලගේ කවුරු හරි ඉන්නවනම් ඇත්තටම මේ ඔයා බැඳලා නම් ඉන්නේ මහත්තයා මෙහෙ නම් ඉන්නේ මහත්තයා වැටුපක් ගන්නවා නම් සල්ලි තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ මේකට එකතු නොවුනට කමන්නේ. ඇත්තටම සමහරක් ඔයාලම දන්නවා ගෑනු ළමයි පිරිමි ළමයි ගොඩක් ඉන්න බඩගින්නේ ඉන්න ළමයි සෙට් එකකුත් හරියට කණ්ඩනවත් නෑ. මම හැම මාසෙකම කිලෝ 50ක් මම ළමයිට බෙදලා දෙනවා. දැන් අපි මාස කිහිපයක්ම දැන් අපේ ළමයිනුත් ගොඩක් ඉන්න අපේ ළමයින්ටත් බෙදලා දීලා තියෙනවා. පිට ළමයිටත් මම දීලා තියෙනවා. ඒතකොට ළමයිට බඩගින්නට අපි කියන්නේ ලංකාවේ ඉන්නකොට ළමයි බඩගින්න හිටපු ළමයි නෙවෙයිනේ. අම්මලාට කරදර කරන්න අකමැති හින්දා එයාලා බඩගින්න ඉන්න ළමයිනුත් ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයාලට ඔයාගේ මහත්තයා හරි උදව් කරන්න ඉන්නවනම් නැත්නම් ඔයාලා කොහොම හරි හම්බ කර ගන්නවනම් මේ ලොටරියට නාවට කමන්නේ. ඇත්තටම උදව්වක් ඕනේ ළමයි ඉන්නවනම් එයාලට මේ ලොටරියට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි මාස 3න් 3ට 2න් 2ට මේ ලොටරිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ළමයි 50ක් එයාලට අභ්‍යාසයකුත් දෙනවා. ඒ කියන්නේ ඕනම කෙනෙක් ලොටරියට ගන්නව නෙවෙයි. එයා D4ද D2ද කියන එක හරියටම හඳුනා ගන්නවා අපි ඉස්සෙල්ලාම. ඊට පස්සේ එයාගේ නම ඒ වගේම විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන් නැත්නම් දුරකථනකයක් වෙන්න පුළුවන්. අපි ඒවා ටික තෝරගෙන 50 දෙනෙක්ගෙන් 10 දෙනෙක් තෝරා ගන්නවා. හරිද? එතකොට නිකම් තෝරා ගන්නව නෙවෙයි. ඔයාලා මේ වෙබ් එක ඇතුළට ගිහිල්ලා පාඩමක් බලන්න ඕනේ. පාඩමක් බලලා එයාලට අපි වැඩක් දෙනවා. අභ්‍යාසයක් දෙනවා. පාඩමක් බලලා ඒකේ අමාරු වචන ටික එයා ලියලා කොරියන් වලින් ලියලා සිංහලෙන් ලියලා ෆොටෝ එකක් ගහලා මට එවුවන් පස්සේ තමයි මම එයා සිලෙක්ට් කරගන්නේ මේ ලොටරියට සුදුස්සෙක් හැටියට. ඊට පස්සේ 50 අපි 50 දෙනාගෙන් 10 දෙනෙක් තෝරගන්නවා. එයාලට නොමිලේ මේ පන්තියට ටොපික් 1 එකට වගේම ටොපික් 2 එකට නොමිලේ සම්බන්ධ වෙන්න අවස්ථාව දෙනවා. එහෙනම් ඔයාලගේ කවුරු හරි ඉන්නවා නම් එහෙම ළමයි. ඇත්තටම සල්ලි තියන අය සල්ලි තිය කවුරුවත් මෙහෙ ඇවිල්ලා ඉන්න සල්ලි තියන අය කිව්වට සල්ලි නැති අය තමයි. නමුත් ජීවත් වෙන්න මේ වෙලාවේ ලොකු අපහසුයක් නැත්තම් මේකට සම්බන්ධ වෙන්න එපා. මේ ගොඩාක් ළමයි ඉන්නවා අහිංසක ළමයි අසරණ වෙලා ඉන්න සල්ලි නැහැ ඇත්තටම. අන්න එහෙම ළමයි ඉන්නවනම් ඔයාලා හඳුනලා දෙන්න ඔයාලා කියන්න. හම්දුර මෙන්න මේ වගේ වැඩක් කරනවා ඔයාලා මේකට සම්බන්ධ වෙන්න කියලා. මම ගෲප් එකට අපේ WhatsApp ගෲප් එකට මම දාන්නම්. අපේ හදලා තියෙන පොඩි පෝස්ට් එකක් මගේ වීඩියෝ එකකුත් තියෙනවා. ඒ වීඩියෝ එක ඇත්තවම ඔයාලා වීඩියෝ එක ෂෙයා කරන්න කියන එකත් මතක් කරගන්න. එතකොට කාට හරි වැඩේ උදව්වක් වේවි මේ පන්ති වලට සහභාගී වෙලා වැඩක් කරගන්න. ඉතින් එහෙම පන්ති ගණනාවක් වුණා ළමයි 30 40කට නම් නොමිලේ කරගන්න පුළුවන් වැඩක් හින්දා ඒ වැඩේට ඔයාලා සම්බන්ධ වෙන එක පිනක් වෙයි කියලාත් මම හිතනවා. හරි අද ලොකු දෙයක් කරන්නේ පන්තිය 8:00ට තියෙන්නේ. 8:25 වගේ වෙනකොට Zoom link එක අපි WhatsApp group එකට දානවා. ඔයාලට මුලින්ම ව්‍යාකරණ අමතක වෙලා තියෙන හින්දා අපි level test එකට අදාළ ව්‍යාකරණ ටික ඔයාලට free බලන්න හදලා දෙනවා පන්තියට සම්බන්ධ වෙන අයට. ඊට අමතරව මම පන්තිය කරනකොට පේපර් එක විතරක් කරලා නිකන් ඉවරයක් කරන කෙනෙක් නෙවෙයි මම. සාමාන්‍යයෙන් කතා කරන්නත් පුහුණු කරනවා. ඒවත් ඔයාලා ලියා ගන්න ලෑස්ති වෙලා ඉන්න. පොඩි පොත් ටිකක් අරගන්න මෙන්න මේ වගේ ඩයිසර්කට ගියාන් පස්සේ මේ වගේ පොඩි පොත් තියෙනවා. මේ වගේ පොඩි පොත් ටිකක් එහෙම අරගෙන වචන අමාරු වචන ව්‍යාකරණ ටික ලියා ගන්න. එහෙම ලියාගෙන වැඩේට ලෑස්ති වෙන්න කියන එක මතක් කරනවා. නිකන් පන්තියට ඇවිල්ලා නිකන් ඉඳලා යන්න එපා. ඔයාලා ඒකට සූදානම් වෙලා ඉන්න. පොඩ්ඩක් කියවලා ඉන්න, පුහුණු වෙලා ඉන්න. ගිය සතියේ කරපු ටික මේ සතියේ වෙනකොට හුරු වෙලා ඉන්න. එතකොට තමයි මේ වැඩේ ඔයාලට
සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ටොපික් එක කරලා වීසා එක මාරු කරගත්තා කියලා ඔයාලගේ හැම දෙයකටම උත්තර ලැබෙන්නේ නැහැ. ඉතින් එහා තවත් ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න නම් භාෂාව ඔයාලා වැඩි දියුණු කරගන්න ඕන. හොඳට කතා කරන්න, හොඳට ව්‍යාකරණ ඉගෙන ගන්න, වචන දැනගෙන තියාගන්න. ඒක ඔයාට යම් දවසක හොඳ ව්‍යාපාරයක් ගොඩනගන්නත් කොරියාවේ අනිවාර්යෙන් හැකියාවක් ලැබේවි. ඉතින් ওই කාරණා මතක් කරනවා. ඉතින් ඔයාලට ලබන සතියේ තමයි අපි පන්ති පටන් ගන්න 26 වෙනිදා. නැවත පොඩි දැන් මතක් කිරීමකුත් කරන 26 වෙනිදා අපා මේ කොහොමද ලකුණු ලැබෙන්නේ? කොහොමද කියන එක ඒ වගේම මේ කවද්ද විභාග දාන්න තියෙන්නේ ඒ වගේම අනිකුත් තවත් මතක් කිරීම කිහිපයක්ම තියෙනවා අපි ඒක ලබන සතියේ කරන්නේ අද මේ වගේ පොඩි මතක් කිරීමක් විතරයි කරන්නේ එහෙමනම් විශේෂයෙන් කතා කරන්න දෙයක් නැහැ ඔයාලට මොනවා හරි දෙයක් තියෙනවා නම් දැනගන්න මේ වෙලාවේ කතා කරන්නත් පුළුවන් මම ඒවට උත්තර දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා මොනවා හරි තියෙනවද දැනගන්න ඔයාලට මොකුත් විශේෂ දෙයක් නැහැ නේද කතා කරන්න නැතේ ඉඳන්නේ හරි එහෙනම් ලබන සතියේ අපි පන්තිය පටන් ගන්නවා ලබන සතියේ පන්තිය පටන් ගන්නවා එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් අද නිකන් හමු වීමක් විතරයි එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් ඊට පස්සේ පිළිතුරු නෑ. තේරුම් ගන්න ඊට පස්සේ හැමෝටම